අනේ අම්මපා කෝ මේ ගෙදර මිනිස්සු ඈ කවුරුත් නැද්ද? දැන් මේ කොකිස් ටික ඔක්කොම බදින්න ඕනේ මමද පොඩි දුව? කන්න විතරයි මේ ගෙදර ඔක්කොම ලෑස්තිලා ඉන්නේ. මුළු අවුරුද්දම දේවල් ටික ඔක්කොම කරන්න ඕනේ මම. පුතා කොහෙද පුතා? මේ මගෙන් දැම්මේ කන්න හදන්න පහරද? රතින්න හවසට ගිහිල්ලා ගේන්න පුළුවන්. දැන් මොකටද දුවන්නේ? ඇඳුම් ගන්න? දැන් මම තොට ඊයේ දුන්නා රුපියල් 5000 ගිහින් ඇඳුම් ගන්න කියලා. ඊයේ යන්නේ නැතද? අද යන්න හදන්නේ මොකද? අද කවුරුත් කොහෙවත් යන්නේ නැහැ. එච්චරයි. ඒයි මොනවද අනේ කරන්නේ? ඔයත් මේ පත්‍ර බල බල ඉන්නේ. අර පිටිපස්ස පේන්ට් එක ගාලා ඉවර කරාද? නෝනගතේට කලින් ඉවර කරන්න ඕනේ. මොනවද අනේ? ඔයත් මේ ළමයි දෙන්න වගේනේ. උඹ දැන් දවල්ට කන්න නැතුව ඉඳලා නෝනගතේ වෙලාවේ එහෙම කැවිලි වලට අත තියනවා නෙමෙයි කඩනවා අඬු දෙක හරිද? නෝනගතේ වෙලාවේ කිසි දෙයක් කන්නේ නැහැ හරිද? මම තමයි මේ ගෙදර ඔක්කොම කරන්න ඕනේ. උඹලට තේරෙයි ඊළඟ අවුරුද්දේ මම නැති වුණාට පස්සේ අවුරුදු කන විදිය උඹලට බලා ගන්න පුළුවන් ඒක හොට්ට. අනේ අම්මපා මේ අවුරුද්දක් ලබන වෙලාවේ නිදාගෙන ඉන්න හැටි බලපන් උඹ මූසලෙක් වගේ. අවුරුද්දම මූසල කරන පුතේ උඹ ඈ. අනේ මන් දන්නේ මට නම් උඹලට ඇත්තටම අර බලපන් එහා ගෙදර ළමයි එකතු වෙලා සුද්ධ කරන්න හැටි ඈ clean up this mess. උඹලට මේවා කියන්න ඕනේද බං අවුරුද්දක් ලබන වෙලාවේ මේවා කියන්න ඕනේ. ඊට පස්සේ ගිහින් හොඳට නාගනින්. උඹ අවුරුද්දකින්වත් නාලා තියෙනවද? පරණ අවුරුද්දකවත් නාගනින් ගිහිල්ලා. අර බලපන් ඇහෙනවද? කොහත් ලස්සන්ට කෑ ගහනවා ඈ. කොහත් වැඩ. මේ වෙලාවේ මුළු ලංකාවම වැඩ. අස් කරනවා. උඹලා තමයි අනේ උඹලා මහ ගාල් මූසලේ බං. උඹලව හදාන්න බෑ. කොහා කෑ ගහන්න නෙමෙයි. කොහා උඹෑ කිව්වා. උඹලව හදාන්න බෑ. දැන් නොනගතේද? අයියෝ